සිරි දළදා වන්දනාව සඳහා මේ වන විට මහනුවර නගරයට පාලනය කරගත නොහැකි තරම් අතිවිශාල පිරිසක් පැමිණ ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත අද ඉල්ලීමක් කළා. මේ අතර මහනුවරට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතාක්ෂයට පත් වී තිබෙනවා. තවත් 420කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කියා සිටියේ. බලධාරීන් විසින් මහනුවර නගරයට නොපැමිණෙන ලෙසට දැනුම් දී ඇති බැවින් ස්ථාන කිහිපයකින් මහනුවර නගරයට ජනතාව ඇතුළු වීමද සීමා කර තිබෙනවා. එමෙන්ම සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දියත් කළ විශේෂ දුම්රියද අද සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටවනු ලැබුවා. සිරි දළදා වන්දනාව ඊයේ පස්වරුවේ 7 වන දිනට අවසන් වූ අතර වන්දනාව සඳහා පවතින ප්‍රවේශ මාර්ග 3ම ජනතාවගෙන් තවදුරටත් පිරී පවතින බවයි සඳහන් වන්නේ. එමෙන්ම ජනතාව විශාල වශයෙන් එක් රැස්වීම හමුවේ මහනුවර නගරයේ වීදිවල කසල ගොඩ ගැසී අපවිත්‍ර වී තිබෙනවා. දළදා වන්දනා මෙහෙයුම් කමිටුවේ තීරණ දැනුම් දීම වෙනුවෙන් ඊයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කියා සිටියේ මහනුවර නගරයට තවදුරටත් ජනතාව පැමිණීම වැළැක්වීමට ප්‍රවේශ මාර්ග 6කින් බස් රථ නැවැත්වීමට කටයුතු කරන බවයි. මේ අතර වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහා නාහිමිවරුන් හා දීවඩන නිලමවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර බවයි මාධ්‍ය හමුවට එක් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් කියා සිටියේ. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.